හරි පුතේ. එහෙනම් අපි එනවා ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දැක්වීම ගැන කතා කරන්න. මොකද්ද ET කියන්නේ කියලා හැඳින්වීම. පුතේ මෙන්න මේක මෙන්න මේ වගේ පොඩි අර්ථ දැක්වීමක් තියෙනවා. වාරි විභාගවල දින පළවෙනි වාරේ දෙවෙනි වාරේ හැමදාම වගේ යනවා. ඒ වල මේ පාඩමෙන් පුතේ ස්ට්‍රක්චර්ඩ් වලට කොටස් එකතු වෙලා තියෙනවා. මම මේ කියන දේ හොඳට ඔළුවට දාගන්න. හරි? මේ ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම අපි ගන්න මෙහෙමයි. අද තියෙන ප්‍රශ්නයක් හරි හෙට අනිත් ඇති වෙන්න තියෙන ප්‍රශ්නයක් හරි. මොකද්ද පුතේ එක්කෝ පවතින ප්‍රශ්නයක් නැත්නම් මොකද්ද? මතුවිය හැකි ප්‍රශ්නයක්. හරි මොකද්ද? ගැටලුවක්. මේ ගැටලුව කොහොමද තියෙන්නේ? මට අද තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හෙට අනිත් මට ඇති වෙන්න තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් පවතිනවෝ මතුවිය හැකි. මේ ගැටලුවේ ස්වභාවය තාත්වික වෙන්න ඕන. මේ ගැටලුවේ ස්වභාවය මොන වෙන්න ඕනද පුතේ? තාත්වික වෙන්න ඕන. right. තාත්වික වෙන්න ඕන. ඒ කියන්නේ 2019 කලින් අපිට කිව්වනම් මේ කොරෝනා කියලා වෛරස් එකක් ඇවිල්ලා ලෝක වහලා දාන්න යනවා ලොක්ඩවුන් කරන්න යනවා කියලා අපි පිළිගන්නවද? නෑ. ඒක ගැටලුවේ තාත්වික නෑ. එහෙනම් මතක තියාගන්න මෙතෙන්දී මොකක් වෙන්න ඕනද? පවතින ප්‍රශ්නයක් හෝ හයිඩ්‍රොලික් ඇති වෙන්න තියෙන ප්‍රශ්නයක් මේ ගැටලුව මොනවා වෙන්න ඕනද? තාත්වික වෙන්න ඕන. මේ තාත්වික ගැටලුවට අපි විසඳුමක් ලබා දීමේ ක්‍රියාවලිය මොකද ලබා දෙන්නේ පුතේ? විසඳුමක් ලබා දීමේ ක්‍රියාවලිය. පවතින හෝ මතුවිය හැකි තාත්වික ගැටලුවකට විසඳුමක් ලබා දීම සිද්ධ වෙනවා. මේ විසඳුම ලබා දීම සිද්ධ වෙන්නේ කොහොමද? නිකන් නෙමෙයි මේ විසඳුම ලබා දීම සිද්ධ වෙන්නේ කොහොමද පුතේ? මානව යහපත සැලසෙන පරිදි. මිනිස්සුන්ගේ මොකක් සැලසෙන පරිදිද? යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය. මොනවාද? මානව යහපත සැලසෙන පරිදි. මොනවාද ලබා දෙන්නේ? විසඳුම්. එහෙනම් මේකේ ඔළුවට දාගන්න සිද්ධිය මොකක් හරි ප්‍රශ්නයක්. ප්‍රශ්නේ කොයි වගේ එකක්ද? පවතින හෝ මතුවිය හැකි ගැටලුවක්. මොනවා හරි හේතුවක් නිසා අපිට ඇති වෙලා තියෙන එක. පවතිනා හෝ මතුවිය හැකි තාත්වික ගැටලුවක්. මොනවා වචනේ කියනවා මේකේ වැදගත් දේවල් ටික මොකද්ද? පවතිනා හෝ මතුවිය හැකි තාත්වික ගැටලු සඳහා මානව යහපත තාත්වික ගැටලු සඳහා මානව යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පියෙක් නැත්වත් ක්‍රියාවලිය. හරි? මොකද්ද? පවතින හෝ මතුවිය හැකි තාන්ත්‍රික ගැටලුවකට මානව යහපත සැලසෙන පරිදි විසඳුම් ලබා දෙනවා. මේකට මොනවද පාවිච්චි වෙන්නේ පුතේ? විසඳුම් ලබා දෙනකොට ආධාර වෙනවා. මොනවද ආධාර වෙන්නේ පුතේ? විසඳුම් ලබා දීම සඳහා ඉංජිනේරෝ මොනවද? ශිල්පීය ක්‍රම. ඉංජිනේරෝ ශිල්පීය ක්‍රම. හරි. පවතිනා වූ මතුවිය හැකි තාත්වික ගැටලුවකට මානවයන් සැලසෙන පරිදි විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පීය ක්‍රමයක් ක්‍රියාවලිය. පුතේ විභාගයේ ලියනකොට මෙන්න මේ වචන ටික අනිවාර්යයෙන් ලිය වෙනවා. පවතිනා වූ මතුවිය හැකි මොන ගැටලුවක් කියන එකද? තාත්වික ගැටලුව. හරි? ඒක සරයක් කියලා විභාගෙක ගහලා තිබ්බා. එතකොට මෙන්න මේ කොටස් අනිවාර්යයෙන් තියෙන පවතිනා වූ මතුවිය හැකි තාත්වික ගැටලුව. එහෙනම් අපි මුද මාතෘකාව තමයි වර්ධිත ඉංජිනේරු තාක්ෂණවේදී අර්ථ දැක්වීම